ඊයේ මම වීඩියෝ එකක් දැම්මනේ අපේ චුටි බබා මේ රෙස්ටෝරන්ට් එකකට කෑ ගහන. ඒකේ කමෙන්ට් එකක් මම මේ අද උදේ දැක්කේ. හරිද? මට ඒ වගේව දකිද්දි ඇත්තටම කලම කිරෙනවා කියන්නේ බුදුහම්බෝ මට ඇත්තටම කලම කිරෙනවටතරත් වෙන දුක හිතුණා. කියන්නේ මිනිස්සුන්ට ඒ තරම් පහතර වැටෙන්න පුළුවන්ද? කියන්නේ ඒකට දාලා යකෙක් වෙන්න හිටපු ළමේ මනුස්ස ආත්මයක් ලැබලලු. දෙයියනේ කොහොමද එහෙම දාන්නේ? බලන්නකෝ ඔයගොල්ලෝ කැම වීඩියෝ එකට ගිහින් ඒකේ ඒ වීඩියෝ එකේ යට බලන්නේ දාලා තියෙනවා. එයාටත් චූටි ලස්සන දරුවෙක් ඉන්නවා. තව අම්මා කෙනෙක්ගේ තව ළමෙක්ට එහෙම කියන්න පුළුවන්ද? යකෙක් වෙන්න හිටපු කෙනෙක් මිනිස්සෙක් වෙලාලු. මං අහන්නේ අම්මා කෙනෙක්ද? ඒ කියන්නේ මොන මම කියන්නේ අපිත් එක්ක මොන ඇරියස් තිබ්බත් අපිත් එක්ක මොන තරහක් තිබ්බත් කිරිසප්පියෝ පොඩි ළමයි කියන්නේ හැමෝගෙම පොඩි ළමයි කිසිම දෙයක් දන්නේ නැහැ ඒගොල්ලෝ. අම්මලාගේ වැරදි වලට ළමයි පලි නැහැ. ළමයින්ට වචන කියන්න හොඳ නැහැ. මම නම් ඇත්තටම කියන්නේ කියපු ගෑණිට මට හරි කේන්ති. හොඳක් නම් වෙන්න එපා. අම්මෙක් නේ හොඳක් නම් වෙන්න එපා ඒ දාපු මේකට. එයාට හොඳ දෙයක් වෙන්න ඕනේ මම නම් කියන්නේ මට මාර කේන්ති ඒ තරම් දරුවන්ට වචන කියන එකෙක්ටවත් හොදක් වෙන්න එපා. කාලම කන්නේ. එච්චරයි මම නම් කියන්නේ මගේ වචනෙන් කියනවා නම් කාලා කන්නේ. මම මේ හෙන ඉල්ලන්නේ උන්ට ඒ කියන ඒවලට හෙනවදී. මේ කාලම කන්නේ ගෑනු. මං කියන්නේ එච්චරයි. කියන්නේ මාර ප්‍රශ්නයක් නේ. ඉතින් ළමයි එක එක්කෙනාට එක එක ළමයි වෙනස්. හරිද? එතකොට අපේ බබා කෑ ගහනවා. ඒක එයාගේ එක එක බබාලා එක එක විදිය. ඉතින් ඇක්ටිව් ළමයි එහෙම තමයි. සමහරක් බබාලා කෑ ගහනවා, සමහරක් බබාලා කෑ ගහන්නේ. ඕගොල්ලන්ට මේ ගොරෝනවා මොකක්ද අනේ ඔයගොල්ලෝ කියන්නේ ගොරෝනවා කියලා. ඒ ළමයා කතා කරන ඉතින් ඒ ළමයට කතා කරන්න බැහැනේ. ඒ ළමයාගේ භාෂාව ඒක. ඕගොල්ලන්ට අනේ මන්ද ගොරෝනවලු. දරුවන්ට නම් වචන කියන්න එපා. දරුවන්ට වචන කියද්දි මං කටවහන් කොහොමත් ඉන්නේ නැහැ. කාලකන්ණි ගෑනුන්ට ඔය ගොඩේ ගෑනුනේ. ඔහොම හැසිරෙන්නේ ඔය ගොඩේ ගෑනු. හරිද? මං ඇත්තට පොඩ්ඩක්වත් කැමති නෑ මේ ඔය වගේ ළමයින්ට වචන කියද්දි. හරිද? ඒකින්ද අම්මලා තාත්තලාගේ මොන වැරදි තිබ්බත් අපි නම් හතුරෙක්ගේ ළමෙක්ටවත් වචනයක් කියන්නේ නැහැ. හරිද? ඒත් ඕගොල්ලෝ බලන්නකෝ හරි පහත් ඒ ඇති. කියන්නේ ඒ වගේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් වෙන්න තරම් මං කියන්නේ කොහොමදනේ සතෙක් වෙන්න හිටපු යකෙක් වෙන්න හිටපු කෙනෙක් මේ මනුස්ස ආත්මයක් ලැබලලු. අනේ මන්ද එයත් ඉතින් අම්මා කෙනෙක් නේ දරුවෙක් ඉන්නේ. යාට ලස්සන දරුවෙක් ඉන්නේ. මම බැලුවා ප්‍රොෆයිල් එක. ඒක ලොක් කරලා තියෙන්නේ. මේ ලොක් කරගෙන තමයි මේ වැඩ වගේ දාන්නේ. මගේ මූන්ට වගේ කියනනම් කන පැලෙන්න ගහනවා ඇවිල්ලා. ඒ ඉතින් කාලම කන්නේ. මම නම් කියන්නේ කාලම කන්නේ. කිසිම දරුවෙක්ට වචන කියන්න එපා. මේ ඕගොල්ලන්ට මොන ඇරියස් අපිත් එක්ක තිබ්බත් කමක් නැහැ. කිසිම දරුවෙක්ට වචන කියන්න එපා. කමක් නැහැ. මගේ දරුවනේ මේ යකෙක් වෙන්න ඉඳලා මිනිස්සෙක් වෙලා තියෙන කමක් නැහැ මගේ දරුවා. ඒක මට මොන වුණත් ඒක මගේ දරුවා. ඉතින් ඒක ඔයගොල්ලෝ කියන්න ඕනේ. ඒක අපි බලා ගන්නවා. ඒක ඔයගොල්ලෝ කලබල වෙන්න එපා කවුරුත්. තේරුණාද? ඕගොල්ලෝගේ පාඩුවේ දෙයක් කරන් ඉන්න මේ ළමයින්ට වචන කියන්න එපා. ඇත්තටම මේ වගේ කමෙන්ට් දැක්කම මම නෙමෙයි ඕනම අම්මා කෙනෙක්ට තරහ යනවා. හරිද? මගේ මූණට වගේ කියලා බලහන්කො කන පැලෙන්න ගහනවා. ඉතින් කියන්නේ නෑනේ බම් මොනට ඒ වගේ කතා කන පැලෙන්න ගහනවා මොකා වුණත්. ඉතින් මට එකෙක්ගෙන්වත් වැඩක් නෑ. ඒ වගේ කතාවක් මගේ මූණට කවුරු හරි කිව්වනම්. එහෙම පොඩි ළමෙක්ට එහෙම කියන්න බෑ අපිට. තේරුණාද? ළමයි කියන්නේ මල් වගේ. මේ ළමයි මේ ලොකු උන්ගේ මෙහෙමයි. ඉතින් මම මොන විදියකට ඇඳත් ඒක මගේ දරුවාට ඕගොල්ලොන්ට ඒක ඕගොල්ලෝගේ ප්‍රශ්නයක් වෙන්න බෑ. මට ඕන නම් මං මොන දෙයක් කරනවා. ඒක ඕගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා. මේක මාර කරදරයක් වුණානේ. ඇයි අප්පා? දරුවන්ට වචන කියන්න එපා. මට ඕන දෙයක් කියන්න. මට නම් ඕන දෙයක් කර මට ඕන කිසි ගානක් නැහැ. මගේ දරුවට වචනයක් කියද්දි මම නම් කටවහගෙන ඉන්නේ නැහැ. ඇත්තටම ඔය දිරවන්නේ අපේ ළමයි හොඳට ඉද්දි ඒ මිනිස්සුන්ට ඊරිසියයි. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඒකයි තවත් ළමෙක්ට තවත් ඔහොම කතාවක් කියන්නේ නැත්තම් අම්මා කෙනෙක්ට තවත් ළමෙක්ට කතාවක් කියන්න බෑ. අම්මා කෙනෙක්ට කියන්න බෑ. දැන් මට කොච්චර කේන්ති ගියත් මොනා ගියත් මට බැලලා තියෙන කෙනෙක්ගේ ළමෙක්ට හරි මම දැක්කොත් අනේ පව්වේ ළමයා ෂෝක් ලස්සනයි. බලන්නකෝ එහෙම කියලා මම කියන්නේ. ඒක තමයි අපේ විදිය. ඒ ඕගොල්ලෝ විදිය ඕකයි. ඕගොල්ලෝ ලොකුන් එක තියෙන ඇරියස් වලට ළමයින්ටත් බයිනවනේ හැටි ඉතින්. ඒව ඉතින් අපිට හදන්න බෑ. ඉතින් කමක් නැහැ. අපි අද මෙහෙම ඉන්නයි ඕගොල්ලෝ ඔහොම ඉන්නයි. ඒ වෙනස ඕකනේ ඉතින්. ඉතින් වැඩක් නැහැ. ඉතින් ඕව ගැන කතා කරලා වැඩක් නැහැ. ඕගොල්ලොන්ට මගේ දරුවගේ ඒව බලන්න බෑ නම් බ්ලොක් කරලා දාන්න. ඒකින්ද ළමයින්ට වචන නම් කියන්න එපා. මම පොඩ්ඩක්වත් ආස නැහැ ළමයින්ට වචන කියන කාටවත්ම. කොන සුදුසුයි මායි. කන්න මොනවද ගන්නෙ? මේ කම්බෝ මේ මොනවද ගන්න ඕනේ කන්න මොනවද ගන්නෙ? ඉන්න
අම්ම ගන්න සබ්මැරින්. ඔව් සබ්මැරින්. ඒක පේනවද ළමයි මේගොල්ලෝ මේ අර අම්ම ගන්න සබ්මැරින්. හරි සබ්මැරින්. සබ්මැරින් ගමු. හා සෝනෝනේ මුළු පළාත මේක දෙන්න.